සුබ සන්ධ්‍යාවක්. අද දිව්‍ය දින ජයන්ගේ මහ පොළොට තුලින් ගෙන තව ජයග්‍රාහී දින වාරයක් සමගයි ඔබ මේ එකතු වී සිටින්නේ. ඒ මුලට 115 වන දින වාරයක් සමගයි. ඔබ දැනටමත් දන්නවා සමාජ අභිවෘද්ධිය උත්සාහය දූ දරුවන්ගේ උසස් අධ්‍යාපන සුබසීනේ සැබෑ කිරීමටත් ඔබ ලබා ගන්න සෑම ටිකට් පතේම කොටස මහ පොළ ශිෂ්‍යත්වයේ සඳහා ප්‍රදානය කරනවා කියලා. අද දවසේදී සුපිරි තෑගි මුදල අප ඔබගේ නිවසට ගෙන දී තියෙනවා. මේ සුපිරි තෑගි මුදල ඔබට වේ කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ දිවයිනේ විසිරී විහිදී තින්න ඕන මහ පොළොට අලවණේ තෙක්ගෙන් එමුලට ටිකට් පතක් මෙලදී ගැනීම මගින්. මේ දින සුවිශේෂීතාවය වන්නේ අංක 1 සිට අංක 68 දක්වා වූ අංක අතරින් ඔබ කැමති අංක ඔබේ කැමැත්ත පරිදිම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ අංක ලබා ගැනීමේ ක්‍රම තුනක් තියෙනවා. ඉන්න එක ආකාරයක් වන්නේ ඔබ කැමති අංක අරගෙන ඉද මාතෘ පැවසීමෙන් හෝ එසේත් නැත්නම් ඔබ කැමති අංක කූපන් පතක සටහන් කර දීමෙන් හෝ අවසාන වශයෙන් ලකි පික්කම් මාර්ගනුව මේ අංක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එසේනම් අද දවසේ සුපිරි තෑගි මුදල රුපියල් මිලියන 4ක්. මේ රුපියල් මිලියන 4 ඔබට බේ කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ බම්ලදී ගත්තා වූ එමුලට ටිකට් පතේ අංක 4ම ගැලපීම මගින්. අංක 3ක් ගැලපීම මගින් දෙවන තෑගියද අංක 2ක් ගැලපීම මගින් තෙවන තෑගියද එක් අංකයක් ගැලපීම මගින් සිවන තෑගියෙන් දිනා ගැනීමේ හැකියාවක් තියෙනවා. එසේනම් පන්සියල මේ ආකාර යන්ත්‍රික ක්‍රමයෙන් ඔබට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා. අංක 4ම ගලපා ඔබට රුපියල් මිලියන 4 දිනා ගැනීමේ හැකියාවක් තියෙනවා. අංක 3ක් ගලපා දෙවන තෑගියද අංක 2ක් ගලපා තෙවන තෑගියද එක් අංකයක් ගලපා ඔබට සිවන තෑගිය දිනා ගැනීමේ හැකියාවක් තියෙනවා. එසේනම් දවසේ අංක 1 ගාන ලබන ප්‍රථම ජයග්‍රාහී ජයාංක වන්නේ අංක 13. අද දවසේ ප්‍රථම ජයග්‍රාහී ජයාංක වන්නේ අංක 13. අංක 2ක් ගලපාවුමට දෙවන තෑගිය සඳහා හිමිකම් කීමේ හැකියාවක් තියෙනවා. එසේනම් අද දවසේ අංක 2 දුන් ලබන දෙවන ජයග්‍රාහී ජයාංක වන්නේ අංක 54. අද දිනේ දෙවන ජයග්‍රාහී ජයාංක වන්නේ අංක 54. අංක 3ක් ගලපාවුමට දෙවන තෑගිය සඳහා හිමිකම් කීමේ හැකියාවක් තියෙනවා. එසේනම් දවසේ අංක 3 දුන් ලබන දෙවන ජයග්‍රාහී ජයාංක වන්නේ අංක 17. අද දිනේ දෙවන ජයග්‍රාහී ජයාංකයට තේරෙන්නේ අංක 17. අංක 4ම ගලපාවුමට රුපියල් මිලියන 4 දිනා ගැනීමේ හැකියාවක් තියෙනවා. එසේනම් දවසේ අංක 4 දෙන්න ලබන අවසන් ජයග්‍රාහී ජයාංක වන්නේ අංක 29. අද දිනේ අවසන් ජයග්‍රාහී ජයාංක වන්නේ අංක 29. මම නැතවර අපේ පාසලේ සමය අංක සඳහන් කරනවා. අංක 13, අංක 54, අංක 17 සහ අංක 29. බලන්න ඔබේ ටිකට් පදයේ මේ අංක සඳහන් වෙනවාද කියලා. මේ අංක පිළිවෙලට සඳහන් වෙන අවශ්‍ය වන්නේ නැහැ. කොතැනක හෝ තීව්‍ර තමයි ප්‍රමාණවත් වන්නේ. එසේනම් එම්ලට වර ඔබ ජයග්‍රහණය කළා වගේම අප තව ලොතරයි සිත්යක් ඔබට හඳුන්වා දී තිබෙනවා. M40 එම්ලට පස්ස M40 ලොතරයි හරහා ඔබට ජයග්‍රහණය කිරීමේ හැකියාවක් තියෙනවා. එසේනම් දිනේ එම්ලට වර ඔබ ජයග්‍රහණය කළා වගේම හෙට දිනේදී ඔබ ජයග්‍රහණය කරන බලාපොරොත්තු සම්පූර්ණ වෙනවා. සමගින් ඔබට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා.